WWE ආයතනයේ පවත්වනු ලබන පෙරපැව් එකක් වන 2023 Night of Champions පෙරපැව් එක මැයි මාස 27 වන දින එනම් හෙට දින සෞදි අරාබියාහි ජෙඩා නගරයේ තිබෙන ජෙඩා සුපර්ඩෝම් හිදී පැවැත්වීමට නියමිතය. මෙරට වේලාවෙන් රාත්‍රී 9:30ට මෙම පෙරපැව් එක ආරම්භ වන අතර සැටලයිට් පහසුකම් ඇති සැමට Sony Sport 10 නාලිකාව ඔස්සේ මෙම පෙරපැව් එක සජීවීව නැරඹීමේ හැකියාව ලැබෙනු ඇත. එලෙස නැරඹීමට නොහැකි වන සැමට සජීවී විකාශයෙන් අනතුරුව මෙම පෙරපැව් එක ඩවුන්ලෝඩ් කර නැරඹීමට අවශ්‍ය කරන ලින්ක් ලබා දීමට අපට හැකියාව පවතිනු ඇත. එහෙමනම් අපි දැන් කතා කරමු මෙවර Night of Champions පෙරපැව් එක සඳහා නම් කර ඇති තරඟ පිළිබඳව. WWE Intercontinental ශූරතාවය වෙනුවෙන් වත්මන් ශූරයා වන ගොන්තරට එදිරිව මුස්තෆා අලි අතර තරඟයක් නම් කර තිබෙනවා. පසුගිය සතියේ පැවති රෝ ෂෝ එක තුලදී ගොන්තරගේ මීළඟ ප්‍රතිවාදියා තෝරා ගැනීම සඳහා පැවැත් වූ බැටල් රොයල් තරඟයේ ජයග්‍රහණය ලබා ගැනීමට මුස්තෆා අලිට හැකියාව ලැබුණා. ඉතින් ඒ අනුව තමා මේ තරඟය නම් වූයේ. අලිට දෙකු කාලයකට පසු ලැබුණු හොඳ අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මොකද ඔහු පෙරපැව් එකක් තුළ මෙහෙම තනි තරඟයකට සහභාගී වීමට අවස්ථාව හිමි වීම. හැම වතාවකම එකම පිරිසකට පමණක් තරඟ පවත්වනවාට වඩා අවස්ථාවක් නොලැබුණු මේ වගේ අයටත් අවස්ථා ලැබෙන්න ඕනේ. ඉතින් ඉදිරියටත් මේ දේ සිදු වේවි කියලා අපි විශ්වාස කරනවා. රෝ වුමන් ශූරතාවය වෙනුවෙන් තරඟයක් නම් කර තිබෙනවා. ඒ වත්මන් ශූරිය වන බියන්කා බෙලට් එදිරිව ආස්කා අතරය. WrestleMania 39 එකෙන් පසුව නැවත තරඟයක් තමයි මොවුන් දෙදෙනාට මේ ලැබී තිබෙන්නේ. මැයි මාස 12 වෙනිදා පැවති SmackDown ෂෝ එක තුලදී රෝ වුමන් ශූරිය වෙනුවෙන් විශේෂ සැමරුමක් සූදානම් බියන්කාට පෙන්눔 කළේ ඇය නැවතත් ශූරතාවය වෙනුවෙන් තරඟයකට සූදානම් බවයි. ඒ අනුව WWE ආයතනය විසින් මෙම තරඟයක් Night of Champions තුළට ඇතුළත් කළේය. SmackDown වුමන් ශූරතාවය වෙනුවෙන් තරඟයක් නම් කර තිබෙනවා. ඒ වත්මන් ශූරිය වන රියා රෙප්ලිට එදිරිව නතාලියා අතරය. ඉතින් මෙම තරඟය ඇතිවෙන්න නම් කියන්න තරම් විශේෂ හේතුවක් නොමැත. නමුත් SmackDown වුමන් ශූරතාවය වෙනුවෙන් තරඟයක් පැවැත්වීමට අවශ්‍යතාවය නිසා මෙම තරඟයක් මෙම පෙරපැව්වට නම් වුණේ. ට්‍රිස් ස්ට්‍රෑඩස් සහ බැකී ලින්ච් අතරත් තරඟයක් නම් කර තිබෙනවා. ඉතින් ඔයාලට මතකද ට්‍රිස්ගේ වෙනස් වීම. ඉතින් ඇය බැකී බලාපොරොත්තු නොවුණු අවස්ථාවක බැකීට පහර දුන්නා. ඉන්පසුව දෙන්නා අතර තිබූ ආරවුල මත තමා මෙම තරඟය නම් වූයේ. බ්‍රොක් ලැන්සර් සහ කෝඩි රෝස් අතර තරඟයක් නම් කර තිබෙනවා. ඔයාලට මතකද බ්‍රොක් ලැන්සර්ගේ කෝඩි රෝස්ගේ ආරවුල ආරම්භ වුණු විදිහ. අපි ඒ ගැන බෑක්ලෑෂ් වීඩියෝ එකකුත් කතා කළා. ඉතින් බෑක්ලෑෂ් තුලදී බ්‍රොක් ලැන්සර්ට සිදු වුණා කෝඩි රෝස් ඉදිරියේ නොහිතන විදිහේ පරාජයකට පත් වෙන්න. නමුත් බ්‍රොක් ලැන්සර්ට කැමැත්තක් තිබුණේ නැහැ එම පරාජය පිළිගැනීමට. එම නිසා බ්‍රොක් පසුදා රෝ ෂෝ එක තුලදී නැවතත් කෝඩිට පහර දෙනවා. ඒ අනුව තමයි මෙම පෙරපැව්වට මෙම තරඟය නම් වුණේ. ඉතින් අවසානයේ තිබූ රෝ ෂෝ එක තුලදී කෝඩි බ්‍රොක් ලැන්සර්ගේ ප්‍රහාරයකට ලක් වෙනවා. එම හේතුවෙන් කෝඩිගේ එක් අතක් සුළු ආබාධ තත්ත්වයකට ලක්වන අතර එම නිසා ට්‍රිපල් එච් කෝඩිට පවසනවා මෙම තරඟයට සහභාගී නොවන ලෙස. නමුත් කෝඩි පැවසුවේ කුමන තත්ත්වයක සිටියත් මෙම තරඟයට සහභාගී වන බවයි. ඉතින් මෙම තරඟය අවලංගු කර නොමැත. මොකද කෝඩිගේ ආබාධය සුළු ආබාධයක් හේතුවෙනි. අන්ඩස්පියුටඩ් WWE ටැග් ටීම් ශූරතාව වෙනුවෙන් තරඟයක් නම් වී තිබෙනවා. ඒ වත්මන් ශූරයින් වන කෙවින් ඕවෙන්ස් සහ සෑමි සේයින්ට එදිරිව සෝලෝ සිකෝවා සහ රෝමන් රේන්ස් අතරය. ද බ්ලොඩ්ලයින් ටීම් එකටම ඉතාමත් තීරණාත්මක තරඟයක් විදිහට තමා මෙම තරඟය අපට හඳුන්වන්නට පුළුවන්. මොකද හේතුව තමයි තව ලොකු කාලයක් මේ ටීම් එක එකට සිටින්නේ නැත. ටිකෙන් ටික ටීම් එක නැතිවන තැනට තමා මේ කතාව දැන් රැගෙන යන්නේ. මුලින්ම WrestleMania 39 තුලදී ඌසෝලට ටැග් ටීම් ශූරතා අහිමි වුණා. ඉතින් ඒ මෙහි මූලික අඩිතාලම වන අතර ඉන්පසුවත් බෑක්ලෑෂ් තුලදී ජේ සහ සෝලෝ අතර පොඩි ආරවුලක් ඇති වුණා. ඔයාලට මතක ඇති. නමුත් එම අවස්ථාවේදී ජෙමීගේ මැදිහත් වීමෙන් යම් තාක් දුරට එම ආරවුල සමතයකට පත් වුණා. ඉන්පසුව පසුගිය 12 වෙනිදා SmackDown ෂෝ එකට බ්ලොඩ්ලයින් ටීම් එක සහභාගී වෙනවා. එහිදී රෝමන් ඌසෝලට බැනවැදී රෝමන් පවසනවා අන්ඩස්පියුටඩ් ටැග් ටීම් ශූරතාව නැවතත් බ්ලොඩ්ලයින් තුළටම අවශ්‍ය බව. එසේ කියා රෝමන් ඔහුගේ කළමනාකරු වගේම මුළු බ්ලොඩ්ලයින් ටීම් එකේම කළමනාකරු වන පෝල් හේමන්ට ආරාධනා කරනවා මෙතනින් එහාට සිදුවිය යුතු දේවල් පවසන ලෙසට. ඉතින් ඒ අවස්ථාවේදී ඌසෝලා කිසි විටකත් බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි පෝල් හේමන්ගෙන් ඇසීමට ලැබුණේ. පෝල් හේමන් එම අවස්ථාවේදී පවසනවා මීළඟට අන්ඩස්පියුටඩ් ටැග් ටීම් ශූරතාව සඳහා තරඟ වදින්නේ සෝලෝ සිකෝවා සමගින් යුව ට්‍රයිබල් චීෆ් රෝමන් රේන්ස් බව. ඉතින් ඒ අනුව තමා මේ තරඟේ ඉන්පසුව WWE ආයතනය විසින් තහවුරු කළේ. ඉතින් මේ සිද්ධිය නිසා ඌසෝලා බොහෝ කනකාටුවට පත්වන බවක් තමයි එම අවස්ථාවේදී දක්නට ලැබුණේ. ඒ වගේම මේ වෙනට හරියට තහවුරු නොවුණු දෙයක්ද අපට දැනගන්නට ලැබුණා. ඒ තමයි Money in the Bank පෙරපැව්ව තුලදී රෝමන් රේන්ස් සහ සෝලෝ සිකෝවාට එදිරිව ඌසෝලා අතර ටැග් ටීම් තරඟයක් පැවැත්වීමට සැලසුමක් තිබෙන බව. මේ දේ තවමත් හරියට විශ්වාසවන්ත තැනකින් නම් දැනගන්නට ලැබුණේ නැහැ. යම් හේකින් මේ දේ ඇත්තනම් මෙම තරඟය ඇතිවෙන්න බලපාන හේතුවත්
අපට නයිට් ඔෆ් චැම්පියන් තුළදී දැක ගැනීමට හැකියාව ලැබේවි. ඒ වගේම ඒදේ ඒ විදිහටම සිදුවහොත් මෙම තරගය රෝමන් රේෂ්ට සහ සෝලෝ සිකෝවාට ජය ගැනීමට හැකිවේවිද කියලා හිතන්න අමාරුයි. ඒ වගේම තවත් විශේෂ දෙයක් තිබෙනවා. ඒ තමයි රෝමන් රේල්ගේ යුනිවර්සල් සූරතාවයට දින 1000ක් එදින සම්පූර්ණ වීමයි. ඒ වගේම මින්පර සෞදිය තුළ පැවැත්වෙන පෙරපැවූ සඳහා සෑමි සේන්ගේ සහභාගිත්වයක් සිදු වූයේ නැත. ඉතින් මේට හේතුව තමයි සෑමි සේන් කියන්නේ සිරියානු සම්භවයක් ඇති පුද්ගලයෙක්. ඉතින් සිරියාව සහ සෞදි අරාබිය අතර තිබූ මතභේද මත තම සෑමීට පෙර අවස්ථාවන් වලදී සහභාගී වීමට නොහැකි වූයේ. නමුත් නැවතත් සෞදි අරාබිය සහ සිරියාව ඔවුන්ගේ සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීම හේතුවෙන් තානාපති කාර්යාලයද නැවත විවෘත කර තිබෙන නිසා ඉතින් සෑමීට සෞදිය මෙම පෙරපැවුවකට සහභාගී වීමට අවස්ථාව හිමි වෙනු ඇත. ඒ වගේම මෙවර කාගෙත් වැඩි අවධානයක් දිනාගෙන තිබෙන නොවීසීල්ලෙන් බලා සිටින තරගයක් තමයි නවතම වර්ල්ඩ් හෙවිවේට් ශූරතාව වෙනුවෙන් පවත්වන තරගය. ඉතින් මේ වන විට AJ ස්ටයිල්ස් සහ සෙත් රොලින්ස් නවතම ශූරතාවය වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. රෝ එක තුළින් සෙත් රොලින්ස් ඔහුට ලැබුණු පළමු වටේ සුදුසුකම් ලබා ගැනීමේ තරගය සහ ඉන්පසු දෙවන වටේ මේන් එවන්ට් තරගයේ ජයග්‍රහණය කිරීම හේතුවෙන් ඒ අනුව රෝ එක තුළින් සෙත් රොලින්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. එලෙසම ස්මැක්ඩවුන් එක තුළින් AJ ස්ටයිල්ස් ඔහුට ලැබුණු පළමු වටේ තරගය සහ දෙවන වටේ මේන් එවන්ට් තරගයේ ජයග්‍රහණය කිරීම හේතුවෙන් ඒ අනු ස්මැක්ඩවුන් තුළින් AJ ස්ටයිල්ට හැකියාව ලැබුණ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට. ඒ අනුව තමා මොවුන් දෙදෙනා මෙම තරගයට නම් වූයේ. ඉතින් ඉතාමත් හොඳ තරගයක් අපට දැක ගැනීමට හැකියාව ලැබෙන බව නම් විශ්වාසය. ඉතින් නවතම මේ වර්ල්ඩ් හෙවිවේට් ශූරතාවයේ කරුණ ජයග්‍රහණය කරයිද? මෙම ශූරතාවය සෙත් ජයග්‍රහණය කරනවා නම් එයට බලපාන හේතු. ඒ වගේම මෙම ශූරතාවයේ AJ ස්ටයිල් ජයග්‍රහණය කරනවා නම් එයට බලපාන හේතු අපි මින් පෙර සෙත් රොලින්ස් මුල් කරගෙන කෙරූ වීඩියෝවෙන් අපි කතා කළා. ඉතින් එම වීඩියෝ නරඹපු නැති යාළුවෙක් ඉන්නවනම් එම වීඩියෝ නරඹන්න කියා මතක් කර සිටිනවා. ඉතින් මේ තරඟ කිහිපය තමා මේ වෙන විට නයිට් ඔෆ් චැම්පියන් තුළට නම් වී තිබෙන තරඟ වන්නේ. සමහර විට තවත් එක් තරගයක් එකතු වේවිද කියලා සැකයක් පවතිනවා. එහෙම තරගයක් එකතු වෙනවා නම් මීළඟ ස්මැක්ඩවුන් ෂෝ එක තුලදී හෝ එදින නයිට් ඔෆ් චැම්පියන් පෙරපැවුවක පැවැත්වෙන දිනේදී තමා නම් වුවහොත් නම් වෙන්නේ. ඉතින් නයිට් ඔෆ් චැම්පියන් පෙරපැවුව සම්බන්ධ වීඩියෝ එක ඔයාලට ටිකක් කලින් දෙන්න ඕන කියලා හිතුවා. මොකද සෙනසුරාදා ස්මැක්ඩවුන් ෂෝ එක ඉවර වෙනතුරු බලා සිටියා නම් වීඩියෝ එක බොහෝ දුරට දීමට නොහැකි වෙන නිසාය. ඉතින් පෙර පැවතු පෙරපැවුවස් මෙන්ම 27 වෙනිදා රාත්‍රියේදී පැවැත්වීමට නියමිත මෙම නයිට් ඔෆ් චැම්පියන් පෙරපැවුව එකත් අනෙකුත් පෙරපැවුව මෙන්ම අති සාර්ථක වේවා යන්නයි අපගේ ප්‍රාර්ථනාව වන්නේ. මෙවැනිම රෙස්ලින් පිටියේ ඇති තව තවත් බොහෝ දේවල් දැන ගැනීමට අපගේ channel එක subscribe කර එකතු වෙන්න කියන මතක් කිරීමත් සමග අදට වීඩියෝ එක අවසන් වෙනවා. වීඩියෝ එක නරඹපු හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.